අයිබෝවන් ලංකාවේ ජෛව තාක්ෂණ ශේත්‍රයේ අලුත් දැනුමකින් අස්වද්දන්නට තමයි අපගේ මේ සූදානම්. විශේෂයෙන්ම අද දවසේදී කතා කරන්න යන්නේ කෘෂිකර්ම ශේත්‍රයට ජෛව තාක්ෂණය කොයි ආකාරයෙන් බලපානවද කියන කාරණා සාකච්ඡා කරන්නට එන්වෙන් අපිත් එක්ක අද දවසේදී මේ සංවාදයට එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ආයතනය වෙනුවෙන් එහි පර්යේෂණ මහාචාර්ය ධූරයේ කටයුතු කරන ආචාර්ය ජයන්ත සේනානායක මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අපි මං හිතන්නේ ලංකාවේ ඉන්න මේ ශේත්‍රයට අදාළව තාම විශිෂ්ට දැනුමක් තියෙන තාම අගනා ප්‍රාමාණිකයෙක් මේ සංවාදයට එකතු කරගන්න ලැබීම මං හිතනවා ඔබගේ අපගේ වාග්යක් කියලා. අපි මුලින්ම කතා කරමු ආචාර්යතුමනි මේ මාතෘකාවට ප්‍රවේශයක් විදිහට ලංකාවේ කෘෂිකර්ම ශේත්‍රය ඇතුළේ අලාපිය රටවල් වලට සාපේක්ෂව අපි කොතනද ස්ථානගත වෙලා ඉන්නේ? අපේ කොහොමද ලංකාව කෘෂිකාර්මික රටක් අවුරුදු ගාණක් තිස්සේ කොහොමද මේ කලාපයේ රටවල් වලට සාපේක්ෂව අපගේ ස්ථානගත වීම? ඒකෙදී අපේ කෘෂිකර්මයට සම්බන්ධ වෙන භෝග ගන්නවා කියන එක තමයි මේ ආන්ටේජ් ක්‍රොප්ස් නැත්නම් වැවිලි භෝග. ඊළඟ එක තමයි අපේ ආහාර භෝග. ඒක තමයි ප්‍රධානම කෘෂිකර්මයේදී භෝග විදිහට වැදගත් වෙන්නේ. එතනදී ආහාර භෝග වල ඇත්තනවා අපේ ගොඩක් භෝග නිෂ්පාදකතාව කලාපී අනිත් රටවල්වල සංසන්දනය කරනකොට හොඳ තත්ත්වයක තියෙනවා. අපේ සම්පූර්ණ නිෂ්පාදනය අඩු. ඒකට හේතුව තමයි එකක් ගොඩක් වෙලාවට ඉඩම් වල තියෙන සුලභතාව අඩු වීම නැත්නම් අපේ තියෙන භූමි ප්‍රමාණය අඩු වීම වගේ හින්දා තමයි අපේ නිෂ්පාදකතා සම්පූර්ණ නිෂ්පාදනය අඩු වෙලා තියෙන්නේ. නමුත් නිෂ්පාදකතාව විදිහට ගත්තොත් අපේ රටවල් සාපේක්ෂව ඒ රටවල් මට්ටමට හෝ ඊට වැඩිය හොඳ මට්ටමකට ඉන්නවා. මේ විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපී රටවල් එක සංසන්දනය කරන අවස්ථාවේදී. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ජෛව තාක්ෂණයම තාක්ෂණික ශාස්ත්‍රය තුළ අපි කොතනද ඉන්නේ කලාපී රටවල? මගේ තියෙන දැනුම හැටියට අපි ජෛව තාක්ෂණය සම්බන්ධ අපිට තියෙන ආයෝජන ප්‍රමාණවත් වෙන්නේ කියන්නේ මම හිතන්නේ ඔක්කිලිකන්සෙන් වේවා රජයේ පැත්තෙන් වේවා මම හිතන්නේ විශාල ආයෝජනයක් සිදු වෙනවා වගේ නෙමෙයි පේන්නේ. නමුත් සමහරට මගේ දැනුම හැටියට ඉන්දියාව වගේ රටක් හෝ බංග්ලාදේශ වගේ රටක් ගත්තාම ජෛව තාක්ෂණය පැත්තට වැඩිය විශාල ආයෝජන සිදු කරනවා පර්යේෂණ සහ නිෂ්පාදන දියුණු කරන්න සහ දිරිගැන්වීමට. අපි මට හිතෙන හැටියට අපි ඊට වැඩිය තරමක් පල්ලෙහාන් ඉන්නේ මේ තත්ත්වෙදී. දැන් ස්ක්‍රිප්ටෙක් ආයතනය ගත්තොත් එහෙම අපි දක්වා කරපු සාකච්ඡාවලදී අපිට වැටහිච්ච කාරණාව තමයි ජෛව තාක්ෂණ ශාස්ත්‍රය සහ ජෛව තාක්ෂණ ශාස්ත්‍රයේ වාණිජමය පරමාර්ථයනුත් එකතු කරගෙන රටේ ආර්ථිකය කරා වෙනස් දිශානතියකට හරවන්න ඔවුන් දරන උත්සාහයක් අපි නිරීක්ෂණය කරනවා. එතකොට මේ කෘෂිකර්ම ශාස්ත්‍රයට අදාළව ඔබතුමා සඳහන් කරපු මේ ජෛව තාක්ෂණය අපේ අඩුවෙන් භාවිතා කරන රටක් කියන කාරණාව අපි ප්‍රශ්නාර්ථයක් විදිහට සැලකුවොත් මේ ප්‍රශ්නාර්ථය ආමන්ත්‍රණය කරන්නට ස්ක්‍රිප්ටෙක් ආයතනය මොන වගේ පියවර වැළඳගන්නේ නිසා කරගෙන තියෙන්නේ? මේ ප්‍රශ්නෙට උත්තර දෙනකොට අපි ඇත්තටම අපි හැමෝම දන්නවා ලංකාවේ විවිධ පරීක්ෂණ ස්ථානවල සහ විශ්වවිද්‍යාලවල ජෛව තාක්ෂණ සම්බන්ධ ගොඩක් වැඩ කටයුතු පරීක්ෂණ කරන ඒ වගේම යම් අවස්ථාවලදී නිෂ්පාදන කරන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ ආයතනවල ගොඩක් වෙලාවට ඒ ආයතනවල කාර්යභාරය ගත්තොත් ඇත්තටම ජෛව තාක්ෂණ නිෂ්පාදනයක් හෝ සේවාවක් දීලා ඒක මේ රටට දීම අරමුණ නෙමෙයි ගොඩක් වෙලාවට ඒ තැන්වල තියෙන අදාළ පරීක්ෂණ වලට අදාළ ජෛව තාක්ෂණ සහ පරීක්ෂණ කරනවා. එතකොට අපි ස්ක්‍රිප්ටෙක් ආයතනය ගත්තොත් ස්ක්‍රිප්ටෙක් ආයතනයේ ඇත්තටම මෙතනින් එහාට ගිහිල්ලා ජෛව තාක්ෂණය සම්බන්ධ පරීක්ෂණ කරමින් ඒවා සම්බන්ධ සේවා සැපයීමෙන් ඒවා සම්බන්ධ ඒවාට සම්බන්ධ නිෂ්පාදන සැපයීමෙන් රටට සේවයක් කිරීම තමයි මේ ආයතනයේ කාර්යභාරය වෙලා තියෙන්නේ. එතකොට මේ සඳහා අපිට ඇත්තටම අවශ්‍ය විද්‍යාගාර පහසුකම්ක් තියෙනවා. සමහර ඒවා තම පුරටත් වැඩි කරමින් පවතින. ඒ වගේම තමයි අපිට මේ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමය කියන්නේ විශේෂයෙන්ම මේ ජෛව තාක්ෂණයේ විශාල ශාස්ත්‍ර ගණනාවක් තියෙනවා. මේ සම්බන්ධ අවශ්‍ය පුහුණු වෙච්ච පරීක්ෂකයොත් අපිට ඉන්නවා. එතකොට ඒක නිසා මට හිතෙනවා සාමාන්‍යයෙන් ඔබ දන්නවා මේ ජෛව තාක්ෂණ පරීක්ෂණයක් වගේ ශනිකව එළි දක්වන්න පුළුවන් ඒවාක් තියෙනවා. කෙටි කාලයක් තුළ සමහර ඒවා තියෙනවා ඇත්තටම දීර්ඝ කාලයක්. නමුත් ඒ අඩිතාලමත් එක්ක දැන් සැරසිලා තියෙන නිසා මම හිතනවා රටට අවශ්‍ය කාර්යභාරය කෘෂිකර්ම පැත්තෙන් ස්ක්‍රිප්ටෙක් ආයතනය කරන්න පුළුවන් කියලා කාලයක් සමග. දැන් අපි මෙහෙම කතා කරොත් එimhe මේ සේවාවන් කෘෂි ශාස්ත්‍රයට අදාළව තියෙන යම් යම් සේවාවන්
ලබාදීම සඳහා ස්ලිප් එක් ආයතනයට හැකියාවක් තියෙනවා. ඇත්තටම මේ වෙනකොටත් ඒ හැකියාව තියෙනවා. මේ කෘෂි සේවාවන් ගත්තොත් එහෙම අපිට ඒක සමහර විට ප්‍රධානම එක්ක පටකරෝපණ පැත්තේ වෙන්න පුළුවන්. එතකොට පටකරෝපණයෙන් අවශ්‍යක ජනනීකරණයම හෝ තියෙන පටකරෝපණ වැඩි දියුණු කරණයම හෝ ඒ වගේ ඒවා. ඇත්තටම මේ හැකියාව අපි දැන්ට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය වෙනවා තියෙන ඉතාම ක්‍රීමී කටයුතු පටන් ගන්නවා. තවත් එක් ආකාරයක් තමයි අපිට ගොඩක් වෙලාවට අවශ්‍ය වෙනවා මේ ශාක ව්‍යාධිකාරකයෝ එහෙම නැත්නම් කුමීන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ බෝකොළ සම්බන්ධ මේ වගේ අඳුනගන්න ගොඩක් වෙලාවට මේවා මේ අනුකමට්ටමින් අඳුනා ගැනීම වගේ කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ ආකාරයත් ඇත්තටම ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය දැන් කර ගැනීම පහසුකම් තියෙනවා. ඒකට අවශ්‍ය පුහුණුව සහිත මේ පරීක්ෂකයන් ඉන්නවා. අපිට ඊට තවත් ගත්තොත් එහෙම අපිට දැන් මාකට් සිස්ටර් සිලෙක්ෂන් කියන්නේ අනුක DNA අනුකමට්ටමින් සලකුණු ලක්ෂණ පරීක්ෂාවන් කරන්න නැත්නම් මේ මැදි වැඩි දිනු කරන ඒවට අවශ්‍ය පහසුකම් සහ ඒ තරම විකි වගේ අවශ්‍ය පුහුණු පරීක්ෂකයන් මේ ආයතනයේ ඉන්නවා. මේ සම්බන්ධව දැන් අපිට මේ මම කිව්ව කීපයක් විතරයි. ඊට අමතරව ඇත්තටම කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධ ජෛව තාක්ෂණ ආධාරිත අනික සේවා සැපීමේ සමහරට ඒක අපිට අපි කිව්වොත් එහෙම කස්ටම් ටේලර් මේඩ් පහසුකම් නැත්නම් කියන්නේ එක එක සේවල් ලබා ගන්නාගේ අවශ්‍යතාව මත සපයන සේවාවන් සැපීමේ හැකියාව තියෙනවා ජෛව තාක්ෂණ පැත්තේ. මේ සම්බන්ධ කිසියම් කෙනෙකුට තොරතුරු දැනගන්න ඕන මේත් එක්ක පිළිදිස් වෙන අංකය අමතලා ඔය එහෙම නැත්නම් ඊමේල් ආකාරයෙන් අපිව අමතලා මේ සම්බන්ධව විදුර විස්තර දැනගෙන මේ කාර්යයන් අපෙන් ඉටු කරා ගැනීමට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි ආචාර්යතුමනි, දැන් මේ ප්‍රභේද සම්බන්ධව කතා කරමු. කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ තියෙන එක්තරා දුරකට සාකච්ඡාවක් තමයි මේ අපේ ප්‍රභේදවල අයිතිය අපිට අහිමි වෙයිද මේ තාක්ෂණයත් එක්ක වැඩ කරන්න ගිහිල්ලා වගේ කතාවක්. ප්‍රභේද අයිතිය රැක ගැනීම සම්බන්ධව ස්ලිප් ටෙක් ආයතනයෙන් මැදිහත් වීමක් කරන්නට පුළුවන්. ඇත්තටම පුළුවන්. ඒකත් ගොඩක් වෙලාවට දැනට අපි ස්ලිප් ටෙක් ආයතන ප්‍රභේද දියුණු කිරීමක් දැනට සිදු කරන්න අනාගතයේදී මම හිතන පරීක්ෂණ ප්‍රගතියත් එක්ක අපි ඒ වගේ වටත් යන්න පුළුවන්. එතකොට තියෙන ප්‍රභේදවල ගොඩක් වෙලාවට මේ ප්‍රභේදවල අයිතිය රැක ගන්න ගොඩක් වෙලාවට සම්පූර්ණ DNA දාමය අපි සීක්වන්ස් කරනවා නැත්නම් ඒ දාමයේ සැකැස්ම හොයා ගන්නවා. ඒ වගේ දේවල් කරන එහෙම නැත්නම් සමහරට විශේෂිත DNA කොටස් අපි නැත්නම් ඒක ඉංග්‍රීසියෙන් කෝ DNA barcode කියනවත් දියුණු කිරීම වගේමයි සිදු කරන. අතරම මේ හැකියාව මේ දේවල් දෙකම කරන්න දැනට ස්ලිප් ටෙක් ආයතනයට පහසුකම් තියෙනවා. කිසියම් කෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණොත් ඇත්තටම මම මුලින්ම සඳහන් කර දුරකථන අංක හෝ ඊමේල් මාර්ගයෙන් හෝ සම්බන්ධ වෙලා මේ සම්බන්ධ අවශ්‍ය පියවර ගන්න පුළුවන්. අවශ්‍ය කටයුතු සිද්ධ කරලා දෙන්න පුළුවන්. ඒක දේවල් කිරීම හැකියාව තියෙනවා මේ ආයතනයට. එතකොට ඒක වැදගත් වෙනවා. ඇත්තටම මේක මේ ප්‍රභේද රැකගන්න ඉතා හොඳ ප්‍රශ්නයක් කියන්නේ. මේ ප්‍රභේද රැක ගන්න නම් ගොඩක් වෙලාවට දැන් ගොඩක් රටවල් කෙනෙක් තමයි සම්පූර්ණ එකේ DNA දානයම මේ හොයාගෙන මෙන්න මේකේ මේ ආකාරයට තමයි ඉක්ප්‍රොටයින් වශයෙන් පිටලා තියෙන්නේ කියලා මේ තොරතුරු ලේඛනගත කරලා තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවක තමයි තව කම්පැනි හොරකම් කෙරුවොත් හරි වෙනත් කටයුතු වලට අපිට අපේ අයිතිය රැක ගන්න පුළුවන්. ඉතින් මේ කාර්යයක් කිරීමේ හැකියාවක් තියෙනවා මේ ආයතනයේ සේවා සැපීමත් විදිහට. හොඳයි. දැන් අනාගතය ගැන අපි කතා කරොත් මේ ක්ෂේත්‍රය ඇතුලේ ස්ලිප් ටෙක් ආයතනය හඳුනාගෙන තියෙන විශේෂිත අභියෝගයන් මොනවාද ඉදිරියට පැමිණෙන්නට නියමිතයි කියලා විශේෂයෙන්ම මේ කෘෂි පර්යේෂණ ක්ෂේත්‍රය කතා කරොත් ජෛව තාක්ෂණයත් එක්ක මුහු කරලා කතා කරොත් ඇත්තටම සමහර රටවල් වල ඔබ සෑම දෙනාම දන්නවා මේ ජෙනටිකලි මොඩිෆයිඩ් ඕගනිසම්ස් නැත්නම් ජෛව විකරණය කරන ලද බෝග හදලා තියෙනවා. දැන් අපි සමහර රටවල මේ උදාහරණයක් BT බ්‍රින්ජෝල් නැත්නම් BT බටු වර්ග හදලා තියෙනවා. ඒවා නිදාස් කරන සමහර රටවල මගේ දැන් මේ හැටියට මම හිතන්නේ බංග්ලාදේශ වල වගා කරන්න පටන් ගත්තා. ඒ වගේ පිලිපීන වගේ රටවල් වල සමහර බෝග නිදාස් කරලා තියෙනවා. එතකොට දැන් අපිට දැනට තියෙන නීති සම්පාදනය වෙලා නැති නිසා නැත්නම් ඒවට අදාළ පනත් නැති නිසා පර්යේෂණ මට්ටමින් කෙරුවත් මේ ජාන විකරණය කරන ලද බෝග වගේවා නිදාස් කිරීමේ හැකියාවක් නැහැ. මේකේ කාපියෝගයක්. එතනින් අදහස් කරන්නේ මේ ජානය විකරණය කරන ලද බෝගයක් ඉතාශනිකව නිදාස් කරනවා. සම්පූර්ණ ක්‍රියාවලිය ගිහිල්ලා නිදාස් කරන වෙන රටවල කරනවා. ඒ හැකියාවක් දැනට නැහැ පනත නැති නිසා. හැබැයි දැන් ගොඩක් වෙලාවට ඊට අමතරව දැන් ලෝකෙ සිද්ධ වෙන තමයි මේ ජාන විකරණය කිරීමේ වෙනුවට ජීන් එඩිටින් කියන එක. නැත්නම් ඒ ජානයේ යම් යම් නියුක්ලියෝටයිඩ් එකක් දෙකක් වගේ වෙනස් කරලා තියෙන භාෂාවෙන් කිව්වොත් වෙනස් කරලා
එක්ක වැඩි නිෂ්පාදකතාව නැත්තන් එහෙම නැත්තන් ඒ බෝගී කියන ගුණාත්මය වැඩි කරලා ඒ වගේ නිදහස් කරනවා තිබුණා. හොඳ උදාහරණයක් තමයි ඊටම ඈතකදී මේම අර මේ ඉහත සඳහන් කර කාණ්ඩයට යටින් වැටෙන්නේ නැහැ මොකද දැන් ඉන්දියාව වගේ රටවල තාමත් මම දන්න විදිහට BT cotton කියන නැත්තම් කපු ශාකය ඇරෙන්න අනිත් ඒවා මේ කොමර්ෂල් කල්ටිවේෂන් නැත්තම් වෙනද වගාම විදිහට තාම නිදහස් කරලා නැහැ. හැබැයි නමුත් මේ ලෝකෙ ගොඩක් රටවල් වල ජීන් එඩිටඩ් ක්‍රොප්ස් කියන ඒවා නැත්තම් ඒ වගේ බෝග නිදහස් කරලා තියෙනවා. ඒක උදාහරණයක් තමයි දැන් මේ මෑතකදී දැන්ට මාස 2කට 3කට පමණ ඉස්සෙල්ලා ඉන්දියාවේ වී ප්‍රභේද දෙකක් නිදහස් කෙරුවා ජීන් එඩිටඩ් ක්‍රොප්ස් ඒවා මගේ මතකය හැටියට ඊදි සත්වයට වරුත් දෙනවා නැත්තම් නිෂ්පාදකතාව වැඩි බෝග තමයි නිදහස් කරන්නේ. හැබැයි දැන් ලංකාව වගේ රටක මේ ටික දැන් අපිට හැකියාවක් තියෙනවා මේ ආයතනයක් තියෙනවා සවස්ථා ආයතනයක් මේ සම්බන්ධව වැඩ කරගන්න යන්න පුළුවන්. නමුත් අපිට තියෙන අභියෝගය තමයි දැන් අපි මේ විදිහට වැඩ කෙරුවත් මේ භෝග පාරිභෝගිකයට නැත්තම් ගොවිය මහතාට හෝ ඒ වදාතරේක නිදහස් කරන්න අවශ්‍ය නීති රීති රටේ සම්පාදනය වෙලා නැහැ. ඒ නිදහස් වෙලා නැති නිසා අපි එතනදී යම් ගැටලුවක් මතුවෙනවා. මේක තමයි මම හිතන්නේ අපිට තියෙන ප්‍රධානම අභියෝගය වෙන්නේ ඉස්සරහ. මේක අර සේවා සැපීම් වගේ කාණ්ඩවල මේක එච්චර මේ බලපෑමක් ඉන්නේ නැත්නම් පටකරෝපණය වලට වගේ මේක එච්චර බලපෑමක් ඉන්නේ. නමුත් අරක තමයි මම දකින්නේ. ඉතින් අපිට අවශ්‍ය ඒ පණ සම්පාදනය වෙලා නැති නිසා ඒ සම්බන්ධව ඉදිරියට කියන්නේ ඒක පාරිභෝගික කියන්නේ නැත්නම් ගොවියන් ප්‍රයෝජනක් වෙන ආකාරයෙන් නිදහස් කිරීමේදී අපිට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙයි. ඉතින් මොකද මම කියෝගේ මම මේක ප්‍රධාන ගැටලුව විදිහට අඳුනගන්නවා. හොඳයි අපි කතා කළේ අනාගතය ගැන. එතකොට අනාගතයෙන් මාතෘකාව අපි අවසන් කරනවා. ඔබතුමාගෙන් අහන්න දෙන අවසාන ප්‍රශ්නය තමයි අනාගතයේදී මේ ශාස්ත්‍රයට එකතු වෙන්න ආස කරන පුද්ගලයෙකුට එහෙම නැත්නම් දැනටත් මේ ශාස්ත්‍රයට ඉන්න ආයෝජනය කරන ඉන්න ආයෝජකයින්ට ව්‍යවසායකයින්ට කෘෂි ශාස්ත්‍රය සම්බන්ධව සහ කෘෂි ජෛව පර්යේෂණ ශාස්ත්‍රය සම්බන්ධව යම්කිසි උනන්දුවක් දක්වන ශිෂ්‍යයන්ගේ ඉඳන් ආචාර්ය උපාධි තියෙන උදවිය දෙනකම් වෙන ඒ දැවැන්ත පරාසය තුළේ ඉන්න ඕනෑම කෙනෙකුට ඔබට දෙන්නට තියෙන පණිවිඩය කුමක්ද? ඇත්තටම ජෛව තාක්ෂණය කියන්නේ ලෝකේ හැමතැනම ඉතා දැන් සෑහෙන කාලයකට ඉස්සෙල්ලා වර්ධනය වුණා. දැන්ත් වර්ධනය වෙනවා. ඉදිරියට විශාල දියුණුවක් ලබන ක්ෂේත්‍රයක්. ඉතින් ඒකෝට ඒ අතරේදී ශ්‍රී ලංකා ස්ලිප්ටෙක් ආයතනයක අප ස්ලිප්ටෙක් ආයතනයකට ඇත්තටම හොඳ තෝතැන්නක් ඒ වගේ පරීක්ෂණ කරන්න ඒ වගේ සම්බන්ධ වෙන්න. ඉතින් මම නම් කියන්නේ කවුරු හරි මේ ජෛව තාක්ෂණ සම්බන්ධ උනන්දුවක් දක්වනවා නම් ස්ලිප්ටෙක් ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඒ අවස්ථාව මොනවද කියලා බලන්න මේ ඇත්තටම ලොකු විභවයක් තියෙනවා. ඉදිරියට තමයි අපිට ආයෝජන අවස්ථා ගන්න පුළුවන් ගොඩක් ශේෂ්ත්‍ර තියෙනවා. මම මෙතන කතා කෘෂිකර්ම සම්බන්ධ ජෛව තාක්ෂණ ශේෂ්ත්‍රය කියන පමණයි. ඇත්තටම ගොඩක් අවස්ථා තියෙනවා. අපි හිතමුකෝ දැන් කවුරු හරි පුහුණු වෙන්න පුළුවන් නම් අනිත් තැන් වල පුහුණු වෙන්න ඒක අවස්ථාවක්. ඊට අමතරව නිෂ්පාදනය මොකක් හරි වර්ධනය කරන ජෛව තාක්ෂණය වතන පදන මේ වගේ තව අවස්ථාවක්. අපි හිතමුකෝ එහෙම නැත්නම් පටකරෝපණේ නව ශාක ලක්ෂණ සහිත ශාකයක් හදනවා කියලා මේ වගේ අවස්ථා ඇත්තටම ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් තවත් එකක් මට සඳහන් කරන්න ඕනේ. මීට අමතරව අපි ක්‍රියාශීලී ශුද්ධ ජීවීන් හඳුනා ගන්න ඒවා වර්ධනය කරන මේ වගේ අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් ඇත්තටම මම කියන්නේ ඒක අපේ රටට පාඩුවක් වෙන විශේෂයක් නෙවෙයි. ඉහළ විශාල දියුණුවක් ලබා ගන්න සහ විදේශ විනිමය ගේන්න පුළුවන් ඒ වගේ ශාස්ත්‍රයක් තමයි මේ ජෛව තාක්ෂණ ශාස්ත්‍රය කියන්නේ. ඉතින් ඒකට ස්ලිප්ටෙක් ආයතනය පැත්තෙන් ඇත්තටම මේ ඒ වගේ උනන්දුවක් දක්වනාට මම හිතන්නේ ලොකු අවස්ථාවක් තියෙනවා සම්බන්ධ වෙලා ඉස්සරහට වැඩ කටයුතු කරගන්න. හොඳයි අපි එහෙනම් මේ සාකච්ඡාව අවසන් කරන්නට මේ සූදානම්. අවුරුදු 2500ක දීර්ඝ කෘෂි කාර්මික උරුමයක් එක්ක එන ජාතියක් විදියට අනාගතයට අපි කොච්චර දුරකට සූදානම්ද ස්ලිප්ටෙක් ආයතනයක් විදියට මේ කෘෂි ජෛව තාක්ෂණ පර්යේෂණ ශාස්ත්‍රය ඇතුලේ කොතරම් විශාල ගමනක් යන්නට ඉදිරිය මඟ පෙත් සූදානම් කරගන්න ඉන්නවාද කියන සාකච්ඡාවත් එක්කයි අද ඔබත් එක්ක අපි මේ එකතු වුණේ. ඉතින් ඔබතුමාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අපිට මේ තොරතුරු ගෙනාවට. අප විශ්වාස කරනවා ඔබට අලුත් ඇහැක් විවර කරගන්නට තරම් මේ සාකච්ඡාව ප්‍රමාණවත් වන්නට ඇති කියලා. ඉතින් නැවතත් මේ බඳුම හරවත් සාකච්ඡාවකින් ඔබත් එක්ක එකතු වෙන පොරොන්දුවත් එක්ක අපි එන ඔබේ සමු ගන්නම්. මේ ස්ලිප්ටෙක් ආයතනයේ සිට බොහොම ස්තුතියි. ආයුබෝවන්.